ඉතින් ඔන්න කාලකට පස්සේ ආයෙත් ආව වීඩියෝ එකක් අරගෙන මං අද හිතුවා පොඩ්ඩක් එළියට ගිහිල්ලා වටයක් දාන්න. කිසිම අයිඩියා එකක් නැහැ කොහෙද යන්නේ මොකටද යන්නේ කියලා. නිකන් ජස්ට් නිකන් රයිඩ් එකක් දාන්න හිතුණා. ඉතින් ඔයාලට තේරෙයි එළියට ගියාම මොකද්ද වෙනස කියලා. අපි ඉතින් එළියට ගිහින් බලමු මොකද්ද වෙනස කියලා. එහෙනම් අපි යමු. දැන් අපි යනවා අපේ කොහෙටද අපේ රයිඩ් එකට ඕන බයික් ටික ගන්න. මම මේ ටික ගන්න යනකම් මම කියන්නම් මොකද්ද මේ වෙනස කියලා. ඇත්තටම ගොත් මම දැන් ඉන්නේ ලංකාවේ නෙමෙයි. මම මගේ හයි ස්ටඩීස් වලට වෙන රටකට ඇවිල්ලා ඉන්නේ. ඉතින් ඒක තමයි මම ඔයාලට කිව්ව වෙනස. ඉතින් කොහෙද කියනවා මම දැන් ඉන්නේ චයිනාවල. මම දැන් ඔයාලට පෙන්වන්න යන්නේ මම මොකද්ද මේ රටේ කරන්නේ කියලා. අපි මොකද්ද මේ රටේ කරන්නේ? ඉගෙන ගන්නවා. සෝ මම යනකම් ඔයාලට පෙන්නන අපි යුනිවර්සිටි එක ඇතුළෙන් තමයි යන්නේ බයික් ගන්න දැන්ට. මම ඉතින් මෙහෙම මම පෙන්නන්න යුනිවර්සිටි එක වලට යන ගමන්. යා. ඉතින් තමයි යුනිවර්සිටි එකට යන්නේ. මේ තමයි අපේ ලස්සන යුනිවර්සිටි එක. මේක තමයි අපේ ලස්සන යුනිවර්සිටි එක. ඇත්තටම ලස්සනයි. ඔයාලට යුනිවර්සිටි වීඩියෝස් හරියටම බලා ගන්න ඕන නම් මම මේ වීඩියෝ එකට කලින් වීඩියෝ එකක් දාලා ඇති. මම ඒක යුනිවර්සිටි ගැන විස්තරයක් නෙමෙයි කියන්නේ. ඒත් යුනිවර්සිටි ක්ලිප්ස් වගේක් ඇති. ඔයාලට හරියට යුනිවර්සිටි මොන වගේද කියලා බලා ගන්න ඕන නම් ඒකට ගිහිල්ලා බලා ගන්න පුළුවන්. ඒක නිකන් ජස්ට් ලයිව් ස්ටෝරි එකක් වගේ වීඩියෝ එකක් තියෙන්නේ. ඉතින් ඔයාලට ඒකේ බලා ගන්න පුළුවන් යුනිවර්සිටි එක. දැන් මම මේක යුනිවර්සිටි එක පෙන්වන්න යන්නේ නැහැ. මොකද අපි මේක මම මේක කරන්නේ normal just traveling vlog එකක්. අපි බලමු ඇත්තටම යන තැනක් තාම අයිඩියා එකක් නැහැ. නිකන් බයික් ටික ගත්තා ඔය එළිදින්න තමයි යන්නේ. අපි බලමු. මේ නීති හරි සරලයි. හෙල්මට් ඕනේ නැහැ, ලයිසන්ස් ඕනේ නැහැ. මෙන්න මේ නිල් පාට නම්බර් ප්ලේට් එක තියෙනවා නම් අපිට හෙල්මට් ඕනෙත් නැහැ, ලයිසන්ස් ඕනෙත් නැහැ. හෙල්මට් නම් ඕනේ. අපි හෙල්මට් දාන්නේ නැහැ. ඒගොල්ලෝ පදින්නේ අපි යන් බයික් එකක් ගන්න. හෙලෝ. හයි. two bike. two. Kavisha. Hey. Yes. Hey, අපි ගන්නවා මේකයි. කලින් කිව්වා වගේ ඇත්තටම අපිට කිසිම අයිඩියා එකක් තිබ්බේ නැහැ අපි බයික් ටික අරන් එළියට යද්දි කොහෙද යන්නේ කියලා. හැබැයි ටිකක් දුර යද්දි මෙයාලට ඕන මෙහෙ තියෙනවා ජේම් ටවර් කියලා. අන්න එතනට යන්න. මෙයාලට යන්න ඕල්ලු අන්නර ටවර් එකට. හැබැයි යන්න පාරක්වත් දන්නේ නැහැ තාම. තව එකක් අතන තියෙනවා. අපි තාම පාර හොයනවා යන්න. අර ටෙම්පරේචර් ගන්න මෙතනින් ගියාම වැටෙන්නේ. තව එක තියෙන අතන තව එකට යන්න බෑ. Let's see. අපි බලමු. අර දෙන්න යනවා පාරේ. අපි පස්සෙන් යනවා.
පන්සලක් තියෙනවා guys. පාර ඉවර වෙන්නේ පන්සලට යන්න තියෙන තැනින්. ඔක්කොම නැත්තල පන්සලට යන්න. ඒක තමයි මාත් කිව්වේ. ඔක්කොම නැත්තල පන්සලට යන්න. මේක ලයිට් එකක්වත් දාන්නේ මොකද කරන්නේ ඉතින්? දෙන්ටාගේ ගිහින් මේ පැත්තේ. අතරින් අර කෙලින් කාර් එකේ පාරට ආවම බලන්න. දැන් අපි මේ පැත්තට හරගෙන යන්නේ. කෙලින් පාර කියන්නේ අපි ආව පාරකින් ඊයේ ආවිත් කරගෙන හම්බුනේ. අර වල මතකද අතරින් පාර මෙහාට යන පඩි ස්ක්‍රීන් එක අද්දාදී බලලා උන්ට කියලා. අන්න ඒ පාරෙන් මේ ඒ පාරට වැටෙන්නේ මෙතන. ඔය අයියයි මේ පැත්තට හරවමුද කියලා කෙලින්ම ගියේ. අන්න ඒ පාර මේ ගියාම වැටෙන්නේ. අපි ගිහින් බලමු. Wow. නැත් ඒ මැප් තියෙන? ඒ මැප් තියෙන දැම්මම අර සොයා මේ අපි දැන් පටන් ගත්ත රයිඩ් එක එතනට යන්න. Vamos Sri Lanka. Filipina kulera. Sri Lanka. Sri Lanka. Tasha Manjala. Tasha Manjala Gora. Woman Sri Lanka. Woman Sri Lanka. Hari ini apa Chinese teacher में इन 现在我们的假期，不是放假回家吗？不回去啊？不回去。你们就是都要回去，没有回去啊？不回了，就这。赶紧吃吧。谢谢。哎，这边我们是这里特产啊，特产好吃，对。谢谢。හරිනේ බලාගත්තන්නේ ඈ ඒකනේ බලන්න ඕනි කොහොමද ඈ ඉතින් හරිනේ ඔය තියෙන ජෙම් ටවර් එක කොහොම හරි අපිට දැන් ගන්න පාර හම්බුනේ නෑ ඊට පස්සේ අපි ඉගෙන ගලා වෙන කොහෙට හරි යන්න කියලා අවසානට යන්න තන්න දින කොහෙටද ආයි මම ප්ලාසා ප්‍රීමියම් එකට මහා කාලකන්ණි විනාශකාරී ජීවිතයක් යන්නේ. ඕනේ මම කියන්නේ වාදිට හිතෙනවා. කොහෙද හතරට නැගිටින්නේ මේ එක්කෙනෙක් එහෙම කියවුවට අනේ නේවත් එල්ලට නිවාඩු වැකේෂන් එකක් කියලා දෙයක් තියෙන්නේ. වැකේෂන් එකක් කියලා දෙයක් තියෙන්නේ නිදා ගන්න හොඳට. ඒක තමයි මාත්මයාට කියන්නේ අහන්නේ නැහැ කරදර කරලා. වැකේෂන් එකක් තියෙන්නේ නිදා ගන්න. අපිට නිදාගෙන ඉතිරි වෙලාව තමයි ඇවිදින්න තියෙන්නේ. මාස 3ක් මැරලා උදේ පාන්දර නැගිටලා ලෙක්චර්ස් ගිහිල්ලා වැකේෂන් මාසෙ මොකද හුන්නේ? මාස 3ක් මැරලා උදේ පාන්දර නැගිටලා ලෙක්චර්ස් ගිහිල්ලා මේ වැකේෂන් මාසෙත් ඇහැරෙන්න ඕනේ උදේ පාන්දර. නෑ යාලෙන්න. එන්න මේ මගුල තමයි අවසාන ගිහිල්ලා යන්න කරන්න කිව්වම ආවේ. බලමු පොඩ මේ වටේ දාන්න. He's so sad about his life.
යන්න බෑ සල්ලි නෑ ගන්න ආශා we don't have money okay? ඉතින් ඔය විදියට තමයි කිසිම තේරුමක් නැතුව බ්ලොග් එක ඉවරයි. බ්ලොග් එක කියන්නේ එදා දවස අපි ඇවිදපුනේ කිසිම තේරුමක් නැතුව ඔන්න ඔය විදිහට ඉවරයි. ඉතින් මේ වීඩියෝ ඉවර කරලා බලමු. ඔයාලා හැමෝටම thank you. අලුතෙන් වීඩියෝ කියන එක හැමෝම පස්සේ එතක bye.